හෙල්ලෝ යාලුවනේ ඉතින් කොහොමද? ඉතින් ඔයාලත් iPhone user කෙනෙක්ද? ඉතින් iPhone usersලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලගේ ෆෝන් එකේ බැටරි බහින එක. ඉතින් ඒකන විසඳුමක් තමයි මං අද අරගෙන ඉවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට ඔයාලට කිසිම third party app එකක් use කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලගේ setting එකේ තියෙන පොඩි setting ටිකක් වෙනස් කරන්න විතරයි ඕනේ. මේ setting වෙනස් කරන පස්සේ ඉතින් ඔයාලගේ ෆෝන් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් බැටරි බහින එකේ. ඉතින් මේ වීඩියෝ එක විනාඩියක්වත් skip නොකර බලන්න. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්යි කියලා මම හිතනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි, ඔයාලා හිතන් ඉන්න ඉතින් ලොකුම වැරද්දක් තමයි ඔයාගේ ෆෝන් එක රෑ එළි වෙනකන් ගැහුවාම බැටරි හෙල්ත් එක බහිනවා කියලා. ඉතින් එහෙම වෙන්න iPhone එකේ තියෙන අවස්ථාව ගොඩක්ම අඩුයි. හරි, ඔයාලගේ ෆෝන් එකේ settings app එක open කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන පල්ලෙහා තියෙන battery කියලා තියෙන option එක touch කරගන්න ඕනේ. ඊට පස්සේ battery health and charging කියන option එක එකපාරක් ඔබන්න ඕනේ. ඊට පස්සේ බලාගන්න පුළුවන් optimize battery charging කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේක ටික් එක off කරලා තියනවා නම් ඒක on කරගන්න ඕනේ. මේ feature එකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එක normal 80ක් යනකම් charge වෙනවා. ඊට පස්සේ ඊටු 20 charge වෙන පොඩ්ඩක් slow වෙනවා. මේකෙන් ඔයාලගේ battery heat එක, battery health එක බහින එක ඒ වගේ ගොඩක් ඒවා අඩු වෙනවා. ඔයාගේ ෆෝන් එකත් රත් වෙනවා ඉතින්. ඒකත් ඉතින් battery බහින්න ගොඩක් බලපාන හේතුවක් තමයි. ඒක නැති කරගන්න කොහොමද කියලා බලමු අපි. හරි, ඔයාලට මෙතන බලගන්න පුළුවන් general කියලා option එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයාලා යටින් බලගන්න පුළුවන් background app refresh කියලා. ඒක ඔයාලා touch කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ බලගන්න පුළුවන් background app refresh කියලා මෙන්න මෙතන උඩ option එකක් තියෙනවා. ඉතින් ඒක touch කරලා ඔයාලා ඒක on කරලා තියනවා නම් ඒක off එකේ තියාගන්න ඕනේ. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා use කරන්නේ නැති background එකේ run වෙන එක නතර වෙන එක. ඒ වගේම ෆෝන් එක heat වෙන එකත් ගොඩක් අඩු වෙනවා. ඉතින් තව ආයෙ setting එකක් තියෙනවා ඔයාලා ඒ වගේ on කරගන්න ඕනේ. ඔයාලා setting වල යන්න ඕනේ. ගිහිල්ලා accessibility කියලා option එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරලා පස්සේ පල්ලෙන් motion කියලා option එකක් තියෙනවා. ඔයාලා ඉතින් ඒක touch කරගන්න ඕනේ. හරි, ඔයාලට ඊට පස්සේ උඩින් බලා ගන්න පුළුවන් ready motion කියලා. ඒක ඔයාලා off කරලා තියනවා නම් on කරගන්න ඕනේ. හරි, මේකෙන් ඔයාගේ ෆෝන් එක smooth වෙනවා වගේම heat වෙන එකත් ගොඩක් අඩු වෙනවා. හරි, ඔයාලා ඉතින් කරන ලොකු වැරද්දක් තමයි charger එක ගහගෙනම games play කරන එක. ඉතින් මේකෙන් වෙන්නේ ෆෝන් එක heat වෙනවා වගේම battery එකත් heat වෙනවා. ඉතින් මේකෙන් battery මන්ටම් බහිනා වගේ battery health එක අඩු වෙන්නත් ගොඩක් බලපානවා. ඔයාත් games play කරනවා නම් ඉතින් ෆෝන් එක full charge වෙනකන් ඉඳලා play කරන්න ඕනේ. හරි, ඉතින් මේක තමයි ඔයාගේ ෆෝන් එකේ battery save කරගන්න පුළුවන් සුපිරිම feature එක. ඒ තමයි dark mode. ඒ වුණාට ඔයාලා මේක හැමතිස්සෙම use කරන්නත් එපා. මොකද ඔයාගේ iPhone එක 13 series එකෙන් උඩ එකක් නම් 120Hz තියෙන refresh rate එක Hz 60ක් දක්වා පහළ වැටෙනවා. හරි, මේක දැන් ඔයාගේ ෆෝන් එකේ control center එකට add කරගන්න කොහොමද කියලා බලමු. හරි, යන්න ඔයාලා control center එක ගිහිල්ලා එතන තියෙන හිස්තැනක් උඩ ඔයාලා touch කරගෙන ඉන්න ඕනේ ටිකක් කළා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් edit control කියලා එකක් කරනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් dark mode එක. මෙම dark mode එක on කරගත්තම ඔයාලට ලේසි ඕන වෙලාවට on off කරගන්නත් පුළුවන්. හරි, ඉතින් මේක තමයි වීඩියෝ එකේ වැදගත්ම කොටස. ඒ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන brightness level එක. ඉතින් මේක වැඩි වෙලා තියෙන තරමට ඔයාගේ ෆෝන් එක රත් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම වැඩි. ඉතින් මේක ඔයාලට කොහොමද හදාගන්නේ කියලා දැන් බලමු. ඉතින් මේ feature එක තියෙන ඔයාලගේ ෆෝන් එක iPhone 8 එකට උඩ එකක් නම් විතරයි. ඉතින් ඒ feature එකට කියන්නේ අපි true tone කියලා. හරි, මේක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද කියලා බලමු. යන්න ඔයාලගේ control center එකට ගිහිල්ලා ඔයාලා මෙතන brightness එක උඩ touch කරන් ඉද්දි ඔයාලා ටික වෙලාවක් යද්දි බලා ගන්න පුළුවන් true tone time on කියලා option එක.
මේකෙන් වෙන දේ ඉතින් සරලවම කිව්වොත් ඔයාගේ ෆෝන් එකේ බ්‍රයිට්නස් එක ඔටෝ ඇඩ්ජස්ට් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාගේ ෆෝන් එක හීට් වෙන එක ගොඩක්ම අඩු වෙනවා. මේක තමයි ඉතින් අවසාන ටිප්ස් එක. ඉතින් ඔයාලා යන්න සෙටින් වලට. සෙටින් වල පල්ලෙහාටම යද්දි ඔයාලා බලා ගන්න පුළුවන් sound and haptics කියලා ඔප්ෂන් එකක්. ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පල්ලෙහාම බලා ගන්නවා keyboard feedback කියලා. ඒක උඩ ඔයා ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙන්න මේ ටික් දෙක ඔන් කරලා තියනවා නම් ඒක ඕෆ් කරගන්න ඕනේ. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා කීබෝඩ් එක ටච් කරද්දී එන සවුන්ඩ් එක අඩු වෙන එක. මේකෙන් ෆෝන් එක හීට් එක ගොඩක්ම අඩු වෙනවා. හරි ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉවර වෙන්නේ. ඔයාලා මේ ටිප්ස් ටික ගොඩක් වැදගත් වුණා කියලා මම ඉතින් හිතනවා. ඔයාලට ඉතින් ඉස්සරහට මේ වගේ සුපිරි වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා තව එකක් බලන්න share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බැලුව ඔක්කොම ස්තුතියි.